නිකමට හිතන්න ඔයා පාරක ඇවිදගෙන යනවා. එක පාරටම ඔයා දකිනවා අධික සීතලේ මහපාරයිනේ මාස ගාණක් වයසේ පොඩි බබෙක්ව ලදරු කරත් එක තියලා ඒ බබාගේ අම්මා කෝපි කඩේකට වෙලා නිදහසේ කෝපි එකක් බොනවා. බබාව කවුරු හරි උස්සන් යයි කියලා ඒ අම්මට කිසිම බයක් නැහැ. ඊට පස්සේ ඔයාට පාරෙදිම පොලිස් නිලධාරියෙක්ව හම්බෙනවා. හැබැයි පුදුමකට වගේ ඒ පොලිස් නිලධාරියාගේ ඉනේ තුවක්කුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ රටේ හිරගෙවල් තියෙනවා. හැබැයි ඒ හිරගෙවල් වල තාප්ප නැහැ, කටු කම්බි නැහැ. හිරකාරයෝ උදේට රස්සාවට ගිහින් හවසට ආපහු හිරගෙදරට එනවා. ඔව් මේක සුරංගනා කතාවක් නෙවෙයි. මේ තමයි ලෝකයේ තියෙන අමුතුම ඒ වගේම ආරක්ෂිතම රට. ඒ තමයි ගින්දර සහ අයිස් වල දේශීය විදිහට මුළු ලෝකයක්ම හඳුන්වන අයිස්ලන්තය. 2024 සහ 2025 වර්ෂවල අලුත්ම දත්තවලට අනුව ලෝක සාමදර්ශකයේ පිටපිටම අවුරුදු 17කට වඩා වැඩි කාලයක් ලෝකේ සාමකාමීම සහ ආරක්ෂිතම රට විදියට අංක 1 රැඳිලා ඉන්නේ මේ අයිස්ලන්තයයි. ලක්ෂ 4කට ආසන්න ජනගහනයක් ඉන්න මේ පුංචි දූපත් රාජ්‍යයේ මිනිස්සුන්ගේ ජීවන රටාව, සංස්කෘතිය සහ නීති රීති අපි මේ දකින සාමාන්‍ය ලෝකයට වඩා ගොඩක් වෙනස්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අයිස්ලන්තය ගැන ඔයා මීට කලින් කවදාවත්ම අහලා නැති. ඇහුවාම ඔයාගේ ඇස් උඩ යන පුදුම හිතන කරුණු 10ක් ගැනයි. වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකල් බලන්න. මොකද අන්තිමට කියන කාරණා ටික ඇහුවාම ඔයාට හිතයි අපේ රටත් මේ වගේ වුණා නම් කොච්චර හොඳද කියලා. අංක 1 හිස් වෙච්ච හිරගෙවල්. සාමාන්‍යයෙන් අපේ රටවල් වල හිරගෙවල් වල ඉඩ මදි වෙලා පිරීලා ඉතිරිලා යනවා නේද? හැබැයි අයිස්ලන්තයේ තත්ත්වය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේ රටේ අපරාධ අනුපාතය කොච්චර අඩුද කියනවා නම් මුළු රටේම ඉන්නේ සිරකරුවන් 130ත් 140ත් අතර ඉතාමත් සුළු පිරිසක්. මෙතන තියෙන ලොකුම විහිළුව ඒක නෙවෙයි. කවුරු හරි කෙනෙක් සුළු වරදක් කරලා උසාවියෙන් හිරදඩුවම් නියම කළොත් එයාව කෙලින්ම හිරියට ගෙනියන්නේ නැහැ. හිරගෙදර සෙල් එකක් හිස් වෙනකම් ගෙදරට වෙලා පොලිමේ ඉන්න ඕනේ. ඔව් සමහර වෙලාවට මාස ගාණක් ගෙදරට වෙලා වේටිං ලිස්ට් එකේ ඉඳලා තමයි හිරේ යන්න වෙන්නේ. අනික මේ හිරගෙවල් වල අපේ රටවල් වල වගේ උස තාප්ප කටුකම්බි ආයුධ ගත්ත ගාඩ්ස්ලා නැහැ. කිවියා බ්‍රිග්යා වගේ විවෘත සිරගෙවල් වල සිරකරුවන්ට අන්තර්ජාලය පාවිච්චි කරන්න, රූපවාහිනී බලන්න, තමන්ගේ කෑම තමන්ටම උයා ගන්න වගේම සමහරුන්ට උදේට එළියට ගිහින් රස්සාවක් කරලා හවසට අපහු හිරගෙදරට එන්න පවා නිදහස දීලා තියෙනවා. ඒකට හේතුව තමයි අයිස්ලන්තයේ නීතිය අරමුණ මිනිස්සුන්ගෙන් පලි ගැනීම නෙවෙයි. එයාලා පුනරුත්ථාපනය කරලා හොඳ මිනිස්සු විදියට අපව සමාජයට යවන එක වීම. අංක 2 තුවක්කු නැති පොලිසිය. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෙම රටක පොලිස් නිලධාරියෙක් කිව්වම අනිවාර්යෙන්ම ඉනේ අවියක් දරාගෙන ඉන්නව නේද? හැබැයි අයිස්ලන්තයේ සාමාන්‍ය රාජකාරියේ නිරත වෙන කිසිම පොලිස් නිලධාරියෙක් තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ. එයාලගේ ළඟ තියෙන්නේ බැටන් පොල්ලක් සහ පෙපර් ස්ප්‍රේ එකක් විතරයි. වයිකින් ස්ක්වාඩ් කියලා ආයුධ සන්නද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් හිටියත් එයාලව පාරක දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. මම ඔයාලට කතාවක් කියන්නම්. 2013 අවුරුද්දේ අයිස්ලන්ත ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් වෙඩි තැබීමකින් මිනිස්සෙක් මිය ගියා. ඒක උනේ තමන්ගේ ඇපාර්ට්මන්ට් එකේ ඉඳන් පිස්සුවෙන් වගේ ෂොට්ගන් එකකින් වෙඩි තියපු කෙනෙක්ව පාලනය කරන්න ගියපු වෙලාවේ. වෙන විකල්පයක් නැතිම තැන තමයි පොලිසියට වෙඩි තියන්න උනේ. ඔයාලා දන්නවද ඊට පස්සේ මොකද උනේ කියලා? මුළු අයිස්ලන්ත පොලිස් දෙපාර්තමේන්තුවම මේ ගැන කම්පා වුණා. ජාතික පොලිස් ප්‍රධානියායේ මිය ගිය අපරාධකරුවන්ගේ පවුලේ අයගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තා. ඒ මෙහෙයුමට ගිය පොලිස් නිලධාරීන්ව මානසික උපදේශන වලට යොමු කළා. ඇමරිකාව වගේ රටවල දවසට කී දෙනෙක් පොලිස් වෙඩි තැබීම් වලින් මැරෙනවද? හැබැයි අයිස්ලන්තයේ එක මිනිස්සෙක්ගේ ජීවිතයක් නැති වුණාමත් ඒ මුළු රටම එක ජාතික ඛේදවාචකයක් විදියටයි දැක්කේ. අංක 3 හමුදාවක් නැති ලෝකයේ සාමකාමීම රට. අද කාලේ ලෝකේ 3 වෙනි ලෝක යුද්ධයක් ඇති වේවි කියලා හැමෝම බයෙන් ඉන්නේ. ලෝකේ හැම රටක්ම තමන්ගේ ජාතික ආරක්ෂාවට යුද්ධ ටැංකි මිසයිල් වලට බිලියන ගණන් සල්ලි වේදම් කරනවා. ඒත් අයිස්ලන්තයට ස්ථිර යුද හමුදාවක්, නාවික හමුදාවක් හෝ ගුවන් හමුදාවක් කියලා කිසිම දෙයක් නැහැ. ඒ රට ආරක්ෂා කරන්නේ පොඩි වෙරළ ආරක්ෂක බලකායකින් විතරයි. හැබැයි මෙතන තියෙන පුදුම කියන්නේ අයිස්ලන්තය කියන්නේ ලෝකේ තියෙන බලවත්ම හමුදා සංවිධානය වෙන නේටෝ එකේ ආරම්භක සමාජිකයෙක්. හමුදාවක් නැතුව කොහොමද එයාලා නේටෝ එකේ ඉන්නේ? හේතුව තමයි අයිස්ලන්තයේ තියෙන භූගෝලීය පිහිටීම ඇමරිකාවටයි යුරෝපයටයි ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අයිස්ලන්තයට වෙන රටකින් කරදරයක් වුණොත් ඇමරිකාව ඇතුළු නේටෝ රටවල් එයාලව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඉතින් අයිස්ලන්තය කරන්නේ තමන්ගේ රටේ සල්ලි වලින් ආයුධ ගන්න එක නෙවෙයි. ඒ සල්ලි වලින් මිනිස්සුන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කරන එකයි. අංක 4 පාරේ තනියම නිදාගන්න බබාලා. ඔයා අයිස්ලන්තයේ අගනුවර වෙන රේක්ජවික් නගරයේ පාරක ඇවිදගෙන ගියොත් ඔයාට දකින්න ලැබෙයි පාරේ අයිනේ කඩවල් ඉස්සරහා බේබි ප්‍රෑම්ස් එහෙම නැත්නම් ලදරු කරත්තවල පොඩි දරුවෝ තනියම නිදාගෙන ඉන්නවා. අම්මල තාත්තල කොෆි ෂොප් එක ඇතුළට වෙලා නිදහසේ කෝපි බොනවා. හැබැයි මාස ගාණක් වයසක පොඩි බබාලා සෙල්සියස් අංශක රින ගණන් වල තියෙන අධික සීතලේ හිම වැටෙද්දිත් මහපාරේ නිදාගෙන ඉන්නවා. ලංකාව වගේ රටක මේක හිතන්නවත් පුළුවන් දෙයක්ද?
අම්ම කෙනෙක් දරුවෙක්ව විනාඩියකට හරි මේ විදිහට පාරේ තියලා යයිද? හැබැයි අයිස්ලන්තයේ අම්මලා විශ්වාස කරනවා අධික සීතලේ පිරිසිදු ආතය හුස්ම ගන්න එක දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න උදව් වෙනවා කියලා. ඒ වගේම තමයි මේකට ප්‍රධානම හේතුව සමාජය ගැන තියෙන අසීමිත විශ්වාසය. දරුවෙක්ව පැහැර ගන්නවා කියන එක අයිස්ලන්තයේ මිනිස්සුන්ගේ හීනෙකවත් නැති දෙයක්. පාරේ යන කෙනෙක් දැක්කොත් ළමයි කඩනවා. ඒ අය ඇවිත් ළමයව නලවලා යනවා මිසක් කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඒ තරමට සමාජයේ සුරක්ෂිතයි. අංක 5 මදුරුවෝ නැති ලෝක එකම රට. අපි හැමෝම මදුරුව නිසා කොච්චර වද විදිනවද නේද? ඩෙන්ගු, මැලේරියාව වගේ ලෙඩවලින් ලංකාවේ වගේම ලෝකේ පුරාම දහස් ගාණක් මැරෙනවා. හැබැයි අයිස්ලන්තය කියන්නේ මුළු ලෝකෙම කිසිම මදුරුවෙක් නැති රටක්. ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස් කඩු විතරක් තියෙන තැන් ඇරුණම මිනිස්සු ජීවත් වෙන රටවල් වලින් මදුරුවෝ නැත්තේ අයිස්ලන්තයේ විතරයි. ඇයි ඒ? සමහරු හිතනවා සීතල වැඩි නිසා කියලා. හැබැයි ඊට වඩා සීතල නෝර්වේ, ග්‍රීන්ලන්තය වගේ රටවල මදුරුවෝ ඉන්නවා. අයිස්ලන්තයේ තියෙන්නේ අමුතුම දේශගුණයක්. එකපාරටම දැඩි සීතලක් ඇවිත් වතුර අයිස් වෙනවා. ඊට පස්සේ එකපාරටම අයිස් දිය වෙලා රත් වෙනවා. මේ වගේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේශගුණය නිසා මදුරුවන්ට බිත්තර දාලා කීටයන් හැදෙන්න තරම් කාලයක් හම්බෙන්නේ නැහැ. හැබැයි අයිස්ලන්තයේ එකම එක මදුරුවෙක් ඉන්නවා. ඒ තමයි 1980 ගණන් වල ගුවන් යානයකින් ආපු මදුරුවෙක්ව විද්‍යාඥයෙක් විසින් අල්ලලා මධ්‍යසාර බෝතලයක දාලා අදටත් අයිස්ලන්ත ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙන මදුරුවා. හිතන්නකෝ මදුරුවෙක්ව ටිකට් තරම් කෞතුකාගාරයක බලන්න යන වෙන එක කොච්චර ආතල්ද කියලා. අංක 6 මිනිස්සුන්ටත් වඩා බලවත් අදෘශ්‍යමාන එල්ෆ්වරු. කතාවක් අහන්න කැමතිද? අපි හොල්මන් පෙරේතය ගැන විශ්වාස කරනවා වගේම අයිස්ලන්තයේ ජනගහනය 50%කට වඩා විශ්වාස කරනවා හුල්දු ෆෝක් එහෙමත් නැත්නම් අදෘශ්‍යමාන එල්ෆ්වරු ඉන්නවා කියලා. මේ අය හිතන්නේ මේ අදෘශ්‍යමාන එල්ෆ්ලා ගල් පර්වත සහ කදු ආශ්‍රිතව ජීවත් වෙනවා කියලයි. මේ විශ්වාසය කොච්චර ප්‍රබලද කියනවා නම් රජයෙන් අලුත් පාරක් හදන්න යනකොට මැදින් ලොකු ගලක් තිබුණොත් ඒක කඩලා දාන්නේ නැහැ. කම්කරුවන් විශ්වාස කරනවා ගල් ඇතුලේ එල්ෆ්වරු ඉන්නවා කියලා. ගල කැඩුවොත් වැඩ කරන යන්ත්‍ර කැඩෙනවා, අනතුරු වෙනවා කියලා ඒ අය විශ්වාස කරනවා. උදාහරණයක් විදියට කෝපා වෝගුර් කියන නගරේ පාරක් හදද්දි පාර මැද තිබුණු එල්ෆ් ගලක් කඩන්න ගියාම ඩෝසර් කැඩෙන්න ගත්තා. අන්තිමට රජෙන් තීරණය කළා ගලට මුකුත් නොකර පාර ඒක වටෙන් ඉදි කරන්න. අදටත් ඒ ගල පාර මැද තියෙනවා. නූතන යුරෝපීය රටක් වුණත් ස්වභාව ධර්මයට සහ තමන්ගේ පුරාණ විශ්වාසයන්ට ඔවුන් දක්වන ගෞරවය මේකෙන් පැහැදිලි වෙනවා. අංක 7 මැක්ඩොනල්ඩ්ස් නැති ලෝකේ දියුණුම රට. අපි හැමෝම ආසාවෙන් කන මැක්ඩොනල්ඩ්ස් ෆාස්ට් ෆුඩ් ජාලයේ එකම එක කඩයක්වත් අයිස්ලන්තයේ නැහැ කියලා දන්නවද? 2008 අවුරුද්දේ ලෝකෙ පුරාම ආපු ආර්ථික අර්බුදයත් එක්ක අයිස්ලන්තයේ මුදල් ඒකකය කඩාගෙන වැටුණා. ඒ නිසා පිටරටින් අමුද්‍රව්‍ය ගේන එක පාඩු නිසා 2009 දී මැක්ඩොනල්ඩ්ස් සමාගම අයිස්ලන්තයෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා. හැබැයි මේකේ මාරම කතාව ඒක නෙවෙයි. මැක්ඩොනල්ඩ්ස් අයිස්ලන්තයේ අයින් වෙන අන්තිම දවසේ 2009 ඔක්තෝබර් මාසේ ජෝටර් කියන පුද්ගලයා මේ අන්තිම චීස් බර්ගර් එකයි ෆ්‍රෙන්ච් ප්‍රයිස් එකයි සල්ලි දීලා ගත්තා. හැබැයි ඒක එයා කෑවේ නෑ. එයා ඒක ගෙනihin අවුරුදු ගාණක් තමන්ගේ ගරාජ් එකේ තියලා තිබ්බා. පුදුමේ කියන්නේ ඒක නරක් උනේ නෑ. දැන් මේ වෙනකොටත් මේ බර්ගර් එකට අවුරුදු 15කටත් වඩා වැඩි. අදටත් ඔයාට පුළුවන් ස්නෝට්‍රා හවුස් කියන හොස්ටල් එකේ තියෙන මේ බර්ගර් එක අන්තර්ජාලයට ගිහින් සජීවීව බලන් ඉන්න. පුදුමේ කියන්නේ අවුරුදු 15ක් ගිහිල්ලත් මේ බර්ගර් එකේ කිසිම පුස් කෑමක් හරි නරක් වීමක් හරි වෙලා නැහැ. ඒකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති ඒ කෑම වල කොච්චර කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය තියෙනවද කියලා. අංක 8 ආදරය කරන්න කලින් නෑදෑකම බලන ඇප් එක. අයිස්ලන්තයේ මුළු ජනගහනය ලක්ෂ 4කටත් වඩා අඩුයි. මේක හරියට ලංකාවේ එක දිස්ත්‍රික්කයක ඉන්න ප්‍රමාණය වගේ. මේ නිසා අවුරුදු 100 ගාණක් තිස්සේ මේ රටේ හැමෝම වගේ එකිනෙකාට දුරින් හරි නෑදෑයෝ වෙනවා. ඉතින් තරුණ ළමයි දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්තාම නොදැනුවත්ම තමන්ගේ ඥාති සහෝදරයෙක් එක්ක සම්බන්ධයක් ඇති වෙන ලොකු ඉඩකඩක් තියෙනවා. මේ ප්‍රශ්නෙන් බේරෙන්න අයිස්ලන්තයේ තියෙන විශේෂ මොබයිල් ඇප් එකක්. ඒකේ නම ඉස්ලෙන්ඩිගා ඇප්. කෙනෙක් එක්ක ඩේට් එකකට යන්න කලින් එයාලා තමන්ගේ ෆෝන් දෙක එකට ගාවලා බලනවා දෙන්නලක නෑයෝ වෙනවද කියලා. කිට්ටු නෑදෑයෝ නම් එලාම් එකක් වදිනවා. ඒ වගේම තමයි අපිට පවුලෙන් එන වාසගමක් තියෙනව නේද? හැබැයි අයිස්ලන්ත ජාතිකයන්ට පවුලේ වාසගමක් නෑ. එයාලගේ නම හැදින්නේ තාත්තගේ හරි අම්මගේ හරි නමට සන් හරි ඩෝටර් හරි කියන කෑල්ල එකතු වෙලා. උදාහරණයක් විදිහට ඔයාගේ තාත්තගේ නම ජෝන් නම් ඔයා පිරිමි ළමෙක් නම් ඔයාගේ නම ජෝන්සන්. ඔයා ගෑන් ළමෙක් නම් ජෝන්ස් ඩෝටියර්. මේ නිසා අයිස්ලන්තයේ ටෙලිෆෝන් ඩිරෙක්ටරි එකේ නම් ලියලා තියෙන්නේත් මුල් නමින් විතරයි. අනික එයාලට 아무තු නම් තියන්න බෑ. රජයේ නම් තැබීමේ කමිටුවෙන් අනුමත කරපු ලයිස්තුවකින් විතරයි ළමයිට නම් තියන්න පුළුවන්. අංක 9 ගින්දර සහ අයිස් වල සැබෑ දේශය. එක පැත්තකින් අයිස් කදු, අනිත් පැත්තෙන් පුපුරන ගිනි කදු.
ඔබට මතක ඇති 2023 අග ඉඳන් 2024 සහ 2025 වර්ෂවල රේක්යානේ සර්දත්දීපයේ ග්‍රීන් ඩාවික් නගරයේ ආසන්නයේ දිගින් දිගටම ගිනිකඳු පිපිරීම් මාලාවක් සිද්ධ වුණා. ගිනිකඳක් පුපුරනවා කියන්නේ වෙන රටක නම් ලොකු විවසනයක් වුණාට අයිස්ලන්ත රජය මේවා ඉතාම සාර්ථකව කළමනාකරණය කරනවා. එකම මිනිස්සෙක්ටවත් අනතුරක් වෙන්න කලින් ඒ නගරවලින් ඔවුන් ආරක්ෂිතව ඉවත් කළා. අපි වහිනවට බය නැහැ වගේ එයාලා ගිනිකඳු වලට බය නැහැ. පුදුම හිතෙන දේ තමයි මේ ගිනිකඳු නිසා පොළොව යට තියෙන අධික රස්නය පාවිච්චි කරලා ඔවුන් මුළු රටටම අත්‍යවශ්‍ය විදුලිය සහ උණු වතුර 100%ක්ම වගේ නිපදවා ගන්නවා. අයිස්ලන්තයේ කිසිම ගල් අගුරු බලාගාරයක් නැහැ. ඒ කියන්නේ පරිසර දූෂණය බිඳුවයි. අයිස්ලන්තයේ රේක්ජවික් නගරයේ මහ පාරවල් යටින් පවා මේ ස්වාභාවික උණු වතුර පයිප් යවලා තියෙනවා. ඒ නිසා කොච්චර හිම වැටුණත් පාරවල් වල හිම මිදෙන්නේ නැහැ. ඉබේම දිය වෙලා යනවා. ලෝකේ පිරිසිදුම වාතය තියෙන්නේත් මේ රටේ කියලායි සැලකෙන්නේ. අංක 10 පොත්පිස්සන්ගේ නත්තල. දැන් කාලේ නත්තලට ගොඩක් අය තෑගි දෙන්නේ ෆෝන්, ගැජට්ස් නැත්තම් මැදුන් නේද? හැබැයි අයිස්ලන්තයේ නත්තල් දවසට තියෙන ලොකුම සම්ප්‍රදාය තමයි එකිනෙකාට අලුත් මුද්‍රිත පොත් ඇගි දෙන එක. නත්තල් දවසට කලින් දවසේ රෑ පවුලේ හැමෝම එකතු වෙලා තමන්ට ලැබුණ අලුත් පොතක් අතට අරගෙන උණුසුම් චොකලට් පානයක් බොන ගමන් ගිනි උදුන ළඟට වෙලා මුළු රෑම ඒ පොත කියවන්න පටන් ගන්නවා. මේකට තමයි එයාලා ජොලබොක් ෆ්ලෝ එහෙමත් නැත්නම් නත්තල් පොත් ගම් වතුර කියලා කියන්නේ. මේ නිසාම ලෝකයේ ඒක පුද්ගල පොත් ප්‍රකාශනය වැඩිම රට වෙන්නේත් අයිස්ලන්තයයි. අයිස්ලන්ත ජාතිකයන් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමන්ගේ ජීවිත කාලය ඇතුළත අනිවාර්යෙන්ම එක පොතක් හරි ලියලා පළ කරනවා. තාක්ෂණයත් එක්ක ෆෝන් වලටම ඇබ්බැහි වෙලා ඉන්න අද කාලේ පවුලේ යත් එක්ක එකතු වෙලා අලුත් පොතක සුවද විදින ගමන් මේ වගේ පුරුද්දක් තියෙන එක කොච්චර වටිනවද නේද? ලෝකේ සාමකාමීම සහ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න රහස දැන් ඔයාලට තේරෙනවා ඇති. තුවක්කු නැති පොලිසියක්, හිස් වෙච්ච හිරගෙවල්, මදුරුවෝ නැති පරිසරයක් එක්ක නත්තලට පොත් බෙදා ගන්න අයිස්ලන්තය කියන්නේ ඇත්තටම මේ පෘථිවියේ තියෙන දිව්‍ය ලෝකයක් කිව්වොත් නිවැරදි. මේ රට ගැන කතා කරද්දී ඔයාලට මොකද හිතුනේ? අපේ රටටත් මේ රටෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? අද අපි කතා කරපු අයිස්ලන්තයේ පුදුම දේවල් 10න් ඔයාව වැඩියෙන්ම පුදුම කරවපු කාරණාව මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලෝකෙ දින පුදුම හිතන දේවල් ගැන නොදන්නා රහස් ගැන දිගටම දැනගන්න ඕනේ නම් අමතක නොකර අපේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේ ත්‍රාසජනක කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. සුබ දවසක්.